සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි යන්නේ සිරිපා කරුණාකරන්න. සිරිපා කරුණාකරන්න ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. ඒ 60 නල්ලතනි පාර සහ රත්නපුර එරත්න මාර්ගය. අද අපි සිරිපා කරුණාකරන්න යන්නේ 60 නල්ලතනි මාර්ගයේ ඔස්සේ. මාත් එක්ක මේ ගමන තව යාළුවෝ දෙන්නෙක් එකතු වෙනවා. ඒ දෙන්නගේ නම් මේ පළවෙනි වතාව තමයි සිරිපා කරුණාකරන. මම නම් ඊට කලින් 3 පාරක් ගියා. මේ මගේ 4 වෙනි ගමන. සිරිපාදේ පළවෙනි වතාවට කරුණාකරන අයට කෝඩු කියලා තමයි කියන්නේ. කෝඩු කාර්ය වර්ග දෙකයි, කිරි කෝඩු සහ දඬු කෝඩු. ඒ වගේම සිරිපාදේ මුල්ම වතාවට කරුණාකරන අයට චාරිත්‍ර කිහිපයක් තියෙනවා කරන්න. මුලින්ම සීතගම් වලින් මූණකට හොදගෙන පිරිසිදු වෙලා තමයි අපි ගමන ආරම්භ කරන්නේ. පළවෙනි වතාවට සිරිපා කරුණාකරන අය පඳුරු බැඳීම කරන්න ඕනේ. මේ පඳුරු ගැට ගැහිමින් බලාපොරොත්තු වෙන්නේ අපිට ගමනාන්තය පුරාට කිසිම කරදරයකින් තොරව ගමන නිම කරන්න හැකි වෙන්න කියලා. ඊට පසුව තමයි ඉදිකටු පූජාව සහ හැරමිටි පූජාව සිදු කරන්නේ. මේකෙදි ඉදිකටුවේ නූල අමුණලා මේ ඉදිකටු පාණියේ සිට ඉහළට අපි නූල් පන්දුව ඇදගෙන යනවා. ඉදිකටු පාන කියන ස්ථානයේ තමයි බුදුරජාණන් වහන්සේ සිරිපා පද්මයට පැමිණි වේලේ සිවුර ඉරුණයන් පස්සේ මහගත්ත කියලා සඳහන් වෙන්නේ. ඒ සංකේතාත්මකව සිදු කිරීමක් වශයෙන් තමයි ඉදිකටු පානේදී අපි ඉදිකටු පූජාව සහ හැරමිටි පූජාව සිදු කරන්නේ. දැන් අපි ශ්‍රීපාද පද්මය පේන ආසන්නයටම පැමිණලා තින්නේ. මෙතනින් එහාට උඩමළුව අපිට වීඩියෝ කරන්න තහනම්. ඒ හින්දා මෙතනින් එහාට වෙන සිදුවීම් වීඩියෝ නොකරින්න ඔබ බලා ගන්නවා. අපි ශ්‍රීපාද පද්මයට යෑමට පෙර අපේ පාවහන් සහ ඉස්වැසුම් ගලවලා තමයි පද්මයට යන්න තියෙන්නේ. ශ්‍රීපාද පද්මය කරුණා කරපු සියලුම බැතිමතුන් වාගේ නොවිසිල්ලෙන් බලාගෙන ඉන්න දෙයක් තමයි ඉර සේවය කියන්නේ. මේ අවස්ථාවේදී සූර්යයා 3 වතාවක් ශ්‍රීපාද පද්මයට নমස්කාර කර තමයි සූර්යාගේ ගමන ආරම්භ කරනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම මේ හරියට වලාකුළු පවා පේනවා. වටපිටාවේ පරිසරය මාරම සුන්දරයි. මනසට මාර සැහැල්ලුවක් දැනෙන්නේ මේ පරිසරය දිහා බලාගෙන ඉන්නකොට. හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙලා හිත සැහැල්ලු වෙනවා මේ මනරම් පරිසරය දිහා බලාගෙන ඉන්නකොට. අපි දැන් ශ්‍රීපාද පද්මය වන්දනාමාන කරලා පල්ලෙහාට කරුණා කරනවා.
පේන තියෙන්නේ දිත්වා සුලිකුණාටුවත් එක්ක ශ්‍රීපාදයේ රථකාල තිබුණු ප්‍රදේශයේ නායකයින් තියෙන ආකාරය. ශ්‍රීපාදයේ කරුණාකර අවසන් වුණාන් පස්සේ අපේ තියෙන විටාව නිවා ගන්න අපි මේ ස්ථානයෙන් නෑවා. මේ ස්ථානයේ බොහොම පැහැදිලි සහ පිරිසිදු වතුර තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම අපේ තිබුණු සියලුම ගමන් විටාව අමතක වෙලා යන මේ වතුරින් නෑවෙන් පස්සේ අපිට මාර සැහැල්ලුවක් අපේ සිරිපා ගමන මෙතනින් අවසానයි. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.